எதிர்க்கட்சியினர் வைக்கின்ற குற்றச்சாட்டுக்கள் உண்மையாகவே அது பொய்யானது என்று நாங்கள் கூறுகிறோம். இது அரசியல் நோக்கத்திற்காக நாங்கள் இந்த பிரியாசக்தி செயற்திட்டத்தை செய்யவில்லை. உண்மையாகவே ஜனாதிபதி அவர்கள் கிராமிய வறுமையை ஒழிக்கும் முகமாக கிராம மட்டத்திலிருந்து அரசாங்கங்கள் எடுக்கின்ற செயற்திட்டங்கள் தொடர்பாக மக்கள் முடிவெடுக்க வேண்டியது இருக்கிறது. இதுநாள் வரைக்கும் மேல் மட்டங்களில் இருந்து வந்த அபிவிருத்திகள் தான் நடைபெற்றிருந்தது. இப்போது பிரியாசக்தி என்ற மக்களுடைய கருத்துக்களை கேட்டு அதனூடாக அபிவிருத்தியை மேற்கொள்வதற்கு ஒரு கட்டமே இந்த பிரியாசக்தி. அதாவது ஒவ்வொரு கிராமத்திலும் 15-20 அங்கத்தவர்களை கொண்ட ஒரு குழுக்கள் இருக்கின்றன. அந்த குழுக்கள் பிரேரிக்கின்ற பட்சத்தில் செயற்பாடுகளை முன்னோக்கிய கிராம மட்டங்களில் அபிவிருத்தியை முன்னோக்கி கொண்டு செல்வதற்கான ஒரு செயற்திட்டமே ஒழிய இது அரசியல் நோக்கத்திற்கான செயற்திட்டம் இல்லை என்றது தெளிவாக கூறுகிறது. இங்கே வடக்கில் இங்கே இருக்கிற உள்ளூராட்சி மன்றங்களோட அதிகாரங்களை சொல்லி இங்கே இருக்கிற தரப்பு குற்றஞ்சாட்டு local authorities are blaming the Prajashakti is getting their power. ප්‍රජාශක්තිය දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ අපේ මේ රටේ ග්‍රාමීය දිළිඳු බව තුරන් කරන්න. ඉතින් විශේෂයෙන්ම මෑත කාලයේ ඉදිරිපත් කරපු සංඛ්‍යාලයකන වලින් පේනවා අපේ අවුරුදු 76ක් අපේ රටේ දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට දේශපාලනය කළා. නමුත් අපිට පේනවා මේ වෙනකොටත් 25%කට ආසන්න ප්‍රමාණයක් 2025 වර්ෂයේ වෙනකොටත් දිළිඳුකමෙන් පෙළෙනවා. ඒ නිසා දිළිඳුකම තොරන් කිරීමේ ව්‍යාපාරයක් විදිහට තමයි අපි ආරම්භ කරන්නේ. ඉතින් විපක්ෂයේ දේශපාලන පක්ෂ වලට විවිධ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අපේ රටේ නිදහස ලබාගත්තු දවසේ ඉඳලම දිළිඳුකම තොරන් කිරීම සඳහා ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කරා. උදාහරණයක් විදිහට දිළිඳු සහන වැඩසටහන, ජනසවිය වැඩසටහන, සමුද්‍ය වැඩසටහන, අස්වැසුම වැඩසටහන වැනි මේ වැඩසටහන් ජාතික මට්ටමින් තමයි ක්‍රියාත්මක කරේ. නමුත් ඒ වගේන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි අලුත් වැඩසටහනක් ආරම්භ කරලා තියෙන්නේ. ඒක ඒකාබද්ධ වැඩසටහනක් සියලු දෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන්. மக்களால் நிராகரிக்கப்பட்ட தரப்புகள் பிரஜாசக்தி என்ற போர்வையில் மீளவும் மக்கள் விடயங்களில் அறியாமல் ප්‍රජාශක්ති මගින් ආපහු කවනවාද කියලා ඔබතුමායි කියන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු වැඩසටහන ප්‍රජාශක්ති නමින් ආපහු ගෙන එනවායි කියලා. ජනතාව ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නැහැ. මේ අලුත් වැඩසටහනක් අපි ආරම්භ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි 2024 සැප්තැම්බර් ජනාධිපතිවරණයේදී අපේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ප්‍රජාශක්ති වැඩසටහන අපි සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ජනතාව අපිට ජන වරමක් ලබා දීලා තියෙනවා ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරන්න. මේක මෙතෙක් ක්‍රියාත්මක කරපු වැඩසටහන් වලට වඩා වෙනස්. ජනතාව සම්බන්ධ කරගෙන ඒ වගේම සියලුම අමාත්‍යංශ ඒකාබද්ධ කරගෙන පළාත් පාලන ආයතන ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මේ සියලු දෙනා ඒකාබද්ධ කරගත්තු වැඩසටහනක්. ඒ නිසා මේක අලුත් වැඩසටහනක්. මේ වැඩසටහන තුලින් අපි අපේක්ෂා කරනවා අපේ රටේ දිළිඳු බව තුරන් කරන්න පුළුවන් වෙයි කියලා. ඉන්ධනය මිල වැඩි කරලා තියෙනවා. එතකොටම කෑස් එක ෆියුල් පොලිම එක තියෙනවා. මේ ප්‍රශ්නයකට ආණ්ඩුව කොහොමද විසඳුම දෙනවා කියලා ඔබතුමා හිතන්නේ? විශේෂයෙන්ම කියන්න ඕන මේ අපි 2022 ඔබට මතක ඇති ඉන්ධන අර්බුදයකට ගියා. ගොඩාක් පෝලිං ඇති වුණා. පෙට්‍රල් ලීටරයක් රුපියල් 470ට වගේ ගියා. ඒ වෙලාවේ මොකද වුනේ? ඒ වෙලාවේ එතෙක් පාලනය කරපු ඒ දේශපාලන පක්ෂවලට ඉන්ධන අපිට තෙල් ගේන්න, ගෑස් ගේන්න සල්ලි තිබුණේ නැහැ. නමුත් අද තත්ත්වය වෙනස්. අද ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙන්නේ. අපේ ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා. අපේ සංචිත ප්‍රමාණය ගත්තොත් අපි ඩොලර් බිලියන 7.2කට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ආර්ථික වශයෙන් ස්ථාවර වෙලා තියෙනවා. නමුත් අපි අද ජීවත් වෙන්නේ ගෝලීයකරණය වෙච්ච සමාජයක. ලෝකයේ දැන් මේ වෙනකොට මැද පෙරදිග යුදමය තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ මැද පෙරදිග යුදමය තත්ත්වය නිසා ලෝකයේ බොහෝ රටවලට මේක බලපාලා තියෙනවා. අපි උදාහරණ විදිහට ගත්තොත් ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවල පවා මේ වෙනකොට අති විශාල වශයෙන් ඉන්ධන මිල ඉහළ ගිහිලා තියෙනවා. සමහර රටවල් වල විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතන වහලා රටවල් වහලා තියෙනවා. නමුත් අපි එහෙම කරලා නැහැ. අපේ ඉන්ධන අඛණ්ඩව සපයමින් ඉන්නවා.
ඒ අකණ්ඩ සැපයීම තහවුරු කිරීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා. ඉතින් සුළු මිල වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. මොකද ලෝක වෙළඳ පොලේ ඒ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව අපි තාම වැඩි කරලා නැහැ. නමුත් සුළු මිල ඉහළ යාමක් කරහා ඉන්ධන පරිභෝජනය අකණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මැදිහත් වීම අපි රජයක් විදිහට කරමින් ඉන්නවා. ඉන්ධන මිල වැඩි කරලා තියෙනව මේ ඉදිරිපත් කරලා විපක්ෂ කට්ටිය දේශපාලනය කරනව. මේ සම්බන්ධය ඔබතුමාගේ අදහස කොහොමද? එහෙම ඉතින් දේශපාලනයක් කරන විපක්ෂයක් දැන් නැහැනේ. ලංකාවේ පාර්ලිමේන්තුවේ 72ක් තියෙන්නේ ජාතික ජනබලවේගයට. ඉතින් ඉතුරු 128 ඉතින් තැන් තැන්වල ඔවුන්ගේ යම් යම් දේශපාලන අදහස් ඉදිරිපත් කරනවා විසිරලා ඉන්නේ. ඉතින් ලංකා ඉතිහාසයේ කවදාවත් මේ යාපනයේ මේ උතුරෙත් ජාතික ජනබලවේගයෙන් බලය දීලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ජනමතය. ඉතින් ජනතාවගේ ජනවර්මට අනුව තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් විපක්ෂයේ දේශපාලන පක්ෂවලට ඉතින් මොනවා හරි කිව්වේ නැත්නම් ඒගොල්ලෝ දේශපාලනයකුත් නැහැනේ. ඒ නිසා ඒගොල්ලෝ යම් යම් දේවල් කියනවා. නමුත් ඒගොල්ලෝ බලේ හිටියානම් බලා ගන්න තිබුණාද වෙන දේ. මේක විශේෂයෙන්ම මේ අද ඇති වෙලා තියෙන තත්ත්වය අභ්‍යන්තරික තත්ත්වයක් නෙමෙයි. අපි රටේ රාජ්‍ය පරිපාලනය හොඳින් කරලා තියෙනවා. ඒ අනුව අපේ සංචිත අපි ඉතුරු කරලා තියෙනවා. දේශීය වශයෙන් අපි රුපියල් ඉතුරු කරලා තියෙනවා. ආර්ථිකය ස්ථාවර වෙලා තියෙනවා. නමුත් බාහිරින් ඇති වෙන බලපෑම් මගින් අර ඉස්සර සමහර දේශපාලකයෝ කිව්වා අපි තෙල්ලින් හොයාගත්තා කියලා, ගෑස්ලින් හොයාගත්තා කියලා. ඉතින් එහෙම නැහැ. අපිට අනිවාර්යයෙන්ම මැද පෙරදිගෙන් හෝ ඒ කලාපයේ වෙනත් රටවලින් ඉන්ධන ගේන්න වෙනවා. ඉතින් අපි හැකිතාක් දුරට කාර්යක්ෂම බෙදා හැරීම් පද්ධතියක් තුර ජනතාවට වැඩි බරක් වෙන්නේ නැතුව මේ ඉන්ධන ගැටලුව විසඳමින් ඉන්නවා. අපි දැන්ටත් කල්පනා කරමින් ඉන්නවා විශේෂයෙන්ම ආර්ථික වශයෙන් අපහසු ජනතාවට දීවර ක්ෂේත්‍රයේ ඉන්න අයට සමහරලාට පොදු පවාහනය වගේ දේවල් වලට අවශ්‍ය මැදිහත් වීමක් කරලා ඒ බර ජනතාව මත නොපටවා ඉන්න තමයි අපි සෑම උත්සාහයක්ම ගන්නෙ. இதே நீங்கள் தமிழில் சொல்லுங்கள். அனுரகுமார திசாநாயக்க அரசாங்கம் கொண்டு வந்திருக்கின்ற பிரஜாசக்தி வேலை திட்டம் தொடர்பில் பொதுமக்களுக்கு விழிப்புணர்வை ஏற்படுத்தும் கலந்துரையாடல் ஒன்று யாழ்ப்பாணத்தில் நடைபெற்றது. சமூக பாதுகாப்பு அமைச்சரின் ஏற்பாட்டில் யாழ்ப்பாணம் தந்தை செல்வா கலையரங்கில் நடைபெற்ற இந்த விழிப்புணர்வு செயற்திட்டத்தின் அமைச்சர் மற்றும் பாராளுமன்ற உறுப்பினர்கள், அரசு அதிகாரிகள், பொதுமக்கள் என பெருமளவானோர் இன்றைய தினம் கலந்து கொண்டிருந்தனர். இந்த செயற்திட்டத்தின் பின்னர் ஊடகங்களுக்கு கருத்து தெரிவிக்கும் போது அரசாங்கம் கொண்டு வந்திருக்கின்ற இந்த பிரஜாசக்தி வேலை திட்டம் தொடர்பில் தமிழ் அரசியல்வாதிகள் திட்டமிட்டு வேண்டுமென்றே இதனை குழப்புவதாகவும் இத்திட்டத்திற்கு எதிரான கருத்துக்களை முன்வைப்பதாகவும் பாராளுமன்ற உறுப்பினர் இளங்குமரன் குற்றஞ்சாட்டியிருந்தார். மேலும் அரசாங்கத்தின்